නාලන්ද ඉස්කෝලේ පොඩි ප්‍රශ්නයක් වුණා. ඒක අද මුළු රටම කතා කරනවා. හැමෝගෙම අතරේ ඔන්න ඔය ප්‍රශ්නේ ගැන අද කතා බහ කරනවා. රටම කතා කරන ප්‍රශ්නයක් තමයි අද නාලන්ද ඉස්කෝලේ වෙච්ච ප්‍රශ්නේ නේද? නාලන්ද ඉස්කෝලේ පොඩි ප්‍රශ්නයක් වුණා. ඒක අද මුළු රටම කතා කරනවා. හැමෝගෙම අතරේ ඔන්න ඔය ප්‍රශ්නේ ගැන අද කතා බහ කරනවා. මොකද්ද උනේ? මොකද්ද වෙලා තියෙන්නේ? දැක්කද බැලුවද ඔහොම එක එක ප්‍රශ්න එක එක මතවාද අද සමාජ ගොඩක් ගොඩනැගිලා තියෙන්නේ. මම කතාව මොකද්ද කියලා කියන්නේ නැහැ. මොකද මේ වීඩියෝ එක බලන ඔබ හැමෝම කතාව මොකද්ද කියන එක මුලින් ඉඳලා අගටත් අගින් ඉඳලා මුලටත් දාන්න. මම කියන්නේ මේ කතාවෙන් ඕන කෙනෙක් මට මේකට බණීවි, මේකට මට පහර ගහවි ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ ඔයගොල්ලන්ට එදා තථාගතයන් වහන්සේට කොච්චර පහර ගැහුවද? එදා බුදුහාමුදුරන්ට කොච්චර බැන්නද? අද වර්තමාන ආර්ය මහා සංඝරත්නයට කොච්චර පහර ගහනවද? අද සමාජයේ අමුතු සමාජයක් මේක. විසම රාග, විසම දේශ, විසම මෝහ වලින් පිරුණු ගොඩනැගිච්ච සමාජයක් අද තියෙන්නේ. එහෙනම් අද භික්ෂුන් වහන්සේලාට පහර ගහන සමාජයක, එදා තථාගතයන් වහන්සේට පහර ගහපු සමාජයක, අද මුළු රටක් තන්න මුළු රටටම ධර්මයේ මැනවින් දේශනා කරන කත්නෝරුවේ සිරිදම්ම හාමුදුරන්ට පහර ගහන සමාජයක අර නාලන්දාවේ ප්‍රශ්නෙට පහර ගහන්න ඒකට බනින පිරිස ගැන ඉතින් අපිට අමුතුවෙන් කතා කරන්න අවශ්‍ය නැහැනේ. පොඩ්ඩක් හිතලා බලන්න. ඒ ප්‍රශ්නේ ඒගොල්ලොන්ට වෙන්නේ නැතුව ඒ ටීචර්ස්ලා 4 දෙනා ඒ ළමයා ඒගොල්ලොන්ට වෙන්නේ නැතුව ඒ ප්‍රශ්නේ ඔබට වුණොත් ඔබ මොකද කරන්නේ? චුට්ටක් කල්පනා කරන්නකෝ. ඒ ප්‍රශ්නේ ඔබට වුණොත් ඔබ මොකද කරන්නේ? ඔබ මොනතරම් අපහසුතාවයකට පත් වෙනවද? ඔබ මොනතරම් පීඩාවකට පත් වෙනවද? ඔබ මොනතරම් දුකකට පත් වෙනවද? ඉතින් මේ පීඩාව, ඒ දුක ඒගොල්ලොන්ට එන්නේ නැද්ද? එහෙනම් Tamanට ප්‍රශ්නයක් ආවට පස්සේ Tamanට දැනෙන දුක, Tamanගේ හදවතට දැනෙන වේදනාව වෙන කෙනෙක්ටත් දැනෙනවා. කෙනෙක්ට ගහන්න කලින් පොඩ්ඩක් හිතන්න. මට කවුරු හරි කෙනෙක් ගැහුවට පස්සේ මට දැනෙන වේදනාව මේ පුද්ගලයාටත් එනවනේ. කෙනෙක්ට බයින්න කලින් පොඩ්ඩක් හිතන්න. මට කවුරු හරි කෙනෙක් බැන්නොත් මට දැනෙන වේදනාව එයාටත් එනවනේ කියලා චුට්ටක් හිතන්න. ඒක නිසා එහෙම හිතලා තමන්ගේ අඩුපාඩු හදාගන්න, තමන්ගේ වැරදි ටික හදාගන්න, තමන්ගේ ගමන තමන් යන්න, අනුන් ගැන හොයන්න එපා. ඒගොල්ලෝ හරි වෙන්න පුළුවන්, ඒගොල්ලෝ වැරදි වෙන්න පුළුවන්. මොන දේ වුණත් ප්‍රශ්නයක් නැහැ. අපිට අනුන්ගේ දේවල් හොයලා වැඩක් නැහැ. අනුන්ගේ කුණු ගොඩවල් හොයලා වැඩක් නැහැ. අපි හොයන්න නම් අපේ එක තමන්ගේ අඩුපාඩු. තමන්ගාව වැරදි 100,000 ගාණක් තියාගෙන අපි වෙන කෙනෙක්ට චෝදනා කරන එක හරිද වැරදිද ඔබම තීරණය කරන්න. ඔබම කල්පනා කරන්න. ඔබ කල්පනා කරලා නිවැරදි තීරණයක් ගන්න, නිවැරදි ගමනක් යන්න. හැමදෙනාටම තෙරුවන් සරණයි.